අද කතා කරමු බාබර්ස් පැරඩොක්ස් එක. බාබර්ස් පැරඩොක්ස් එහෙම නැත්නම් කරණවැමියාගේ විරෝධාභාසය කියන්නේ මොකක්ද? මේක 20 වෙනි සියවසේ මුල් භාගයේ 1900 ගණන්වල බර්ට්‍රන්ඩ් රසල් විසින් ගණිතයේ පදනමේ සහ කුලකවාදයේ තියෙන දුර්වලතාවයක් පෙන්වන්න ගේනවා රසල්ස් පැරඩොක්ස් කියලා තවත් පැරඩොක්ස් එකක්. ඒ පැරඩොක්ස් එකේ ගණිතමය භාවය අඩු ටිකක් සිම්ප්ලිෆයිඩ් වර්ෂන් එක තමයි බාබර්ස් පැරඩොක්ස් කියන්නේ. බය වෙන්න එපා. මේකේ ගණන් දශමයක්වත් ගාව ගන්න. මටත් ගණන් බෑ. මොන මොකද්ද බාබර්ස් පැරඩොක්ස් කියන්නේ? ටවුන් එකක බාබර් කෙනෙක් ඉන්නවා. බාබර් කෙනෙක් කියන්නේ කවුද? බාබර් කෙනෙක් කවුද කියන නීතිය තමයි තමාගේ රැවුල තමා විසින්ම කපා නොගන්නා පුද්ගලයන්ගේ රැවුල කපන කෙනා තමයි බාබර්. උන්නායි කියනවා තමාගේ රැවුල තමා විසින්ම කපා නොගන්නා පුද්ගලයන්ගේ රැවුල කපන කෙනා තමයි බාබර්. ඔන්න ඊට පස්සේ රසල් ඉන්ට්‍රස්ටිං ප්‍රශ්නයක් අහනවා. බාබර්ගේම රැවුල කපා ගන්නවද නැද්ද? අපිට මේ සිස්ටම් එක ඇතුලේ කියන්න පුළුවන් ඌ හරි නෑ හරි විතරයිනේ. ඌත් නැති නැති උත්තර නෑනේ. ඔන්න කෙනෙක් නෑ කිව්වොත් මොකද්ද වෙන්නේ? බාබර්ගේම රැවුල කපා ගන්න නෑ. බාබර්ගේම රැවුල කපා ගන්න නැත්තම් බාබර් කියන්නේ තමා විසින් තමාගේම රැවුල කපා නොගන්නා පුද්ගලෙක්. එහෙනම් බාබර්ගේ රැවුල කපන්න ඕනේ. හැබැයි බාබර්ලා කපන්නේ තමා විසින් තමාගේම රැවුල කපා නොගන්නා පුද්ගලයන්ගේ රැවුල. ඔන්න බලන්න පරස්පරේ හිතලා බලන්නකො. එතන නිකන් හතර බීරි කතාවක් ඇති වෙන්නේ. ඊළඟට හිතලා බලන්න කියනවා ඔව් බාබර්ගේම රැවුල කපනවා. එහෙමනම් මොකද්ද වෙන්නේ? බාබර් කෙනෙක් කපන්නේ තමා විසින් තමාගේම රැවුල කපා නොගන්නා පුද්ගලයන්ගේ රැවුල. ඒත් මෙතන බාබර්ගේම රැවුල කපලා කියන්නේ තමා විසින් තමාගේම රැවුල කපාගෙන. ඔන්න එතකොටත් ප්‍රශ්නයක් එනවා. බාබර් තමන්ගේම රැවුල කපා ගත්තත් තමන් තමාගේ රැවුල කපා ගත්තේ නැති වුණා එතන පරස්පරයක් එනවා. ඔන්න ඕක තමයි සරලවම බාබර්ස් පැරඩොක්ස් කියන්නේ.